විශ්වය කියන්නේ මහ විශාල දෝංකාර දෙන නිම්නයක්. ඔයා මෙතෙක් ආපු ගමනේ ලෝකයට මුදාහැරපු හැම හුස්මක්ම හැම වචනයක්ම හැම හැඟීමක්ම කොහේ හරි තැනක සටහන් වෙලා තියෙනවා කිව්වොත්. තරුණයෙක් දවසක් එයා ජීවිතයෙන් පැරදිලා අනිත් හැමෝමත් එයාට වෛර කරනවා කියලා හිතලා එයාගේ ජීවිතය ගැන ගොඩක් කලකිරීමකින් ඉන්නවා. ඔහු මහා කන්දක් මුදුනට ගිහිල්ලා එයාගේ මේ මුළු වේදනාවම පිට කරනවා. මම මේ ලෝකයට වෛර කරනවා. ඔහු ඒ විදියට කියනවා. කඳුපන්ති අතරින් ඒ රළු හඬම දෝංකාර දෙන්න පටන් ගන්නවා. ඔහු බය වෙනවා. ඔහු හිතනවා ලෝකයම ඔහුට වෛර කරනවා කියලා. කන්ද ඇතුළේ ඉන්නේ එයාව විනාශ කරන්න බලාගෙන ඉන්න නපුරු හතරෙක් කියලා. අපේ ජීවිතත් අන්න ඒ වගේ. අපි නපුරු ඇති කේන්තියෙන් කතා කරද්දී අපි දකින්නේ අනුන්ගේ වැරදි නෙවෙයි. අපේම හඬේ දෝංකාරය. ඔහු වෙවලෙන හදවතින් තමන්ගේ මවලාගිට දුවගෙන යනවා. අම්මේ ලෝකය හරි නපුරුයි. මම කාටවත් ආදරේ නෑ. ලෝකයක් මට වෛර කරනවා. අම්මා ඔහු දෙස බලලා හරිම සංසුන්ව hina වෙනවා. පුතා ලෝකය නපුරු නැහැ. ලෝකය කරන්නේ කැඩපතක් වගේ ඔබවම ඔබට පෙන්වන එක විතරයි. ආයෙත් යන්න ගිහින් අර කන්දටම ආදරයෙන් කතා කරන්න. ඔහු ආයෙත් ඒ කන්ද මුදුනටම යනවා. මේ පාර ඔහුගේ දැස්වල කඳුළු පිරුලා තිබුණා. ඔහුට තේරුණා තමන් මෙතෙක් කාලයක් ලෝකයට දීලා තියෙන්නේ වෛරය විතරයි කියලා. ඉතින් ඔහු හති ඇරලා හදවතේ කැබරීම මෙන්න මෙහෙම කියනවා. මම ඔබට ආදරෙයි. ඉන්පසු සිදුවුණේ පුදුම දෙයක්. මීට කලින් බියකරු ලෙස ඇසුණු ඒ දෝංකාරය දැන් ඉතාමත් මිහිරි සංගීතයක් වගේ. කඳු අතරින් සෙනෙහස ගලාගෙන එන්න පටන් ගන්නවා. ඉතින් ඔයාට ගෞරවය ඕනේ නම් මුලින්ම ගෞරවය දෙන්න. ඔබට කරුණාව ඕනේ නම් ඔබ මුලින්ම කරුණාවන්ත වෙන්න. ඔයා දෙදෙනේ පුංචි සිනහව දවසක දෝංකාර දීලා මහා සතුටක් විදියට ඔබේ ජීවිතයටම ආපහු වෙනවා. ජීවිතය කියන්නේ අහඹයක් නෙවෙයි. ජීවිතය කියන්නේ දෝංකාරයක්. අද ඉඳන් ඔබේ හැඩ වෙනස් කරන්න. ජීවිතයට ආදරය කරන්න. එවිට ජීවිතය ඔබටත් ආදරය කරයි.